කොහොමද ඔයාලට? ඔන්න මම අද ඔයාලත් එක්ක එකතු වෙන්න රසම රස රෙසිපි ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හැමදාම එකම විදිහට උයලා කාලා එපා වෙලා ඉන්න ඔයාලටත් මේ රෙසිපි ටික try කරලා බලන්න පුළුවන්. ගොඩක් රසයි වගේම තමයි මේ ටික හදාගන්න අපිට ගොඩක් දේවල් ඕන වෙන්නේ නැහැ. ඉතින් මම මුලින්ම කරේ චිකන් ටිකට ලුණු ටිකක් දාලා වතුර ටිකක් වැඩිපුර දාලා තම්බන්න තියාගත්ත එක. මොකද මේ චිකන් තම්බපු වතුරෙන් තමයි අපි පත් එකයි චොප්සියයි හදාගන්නේ. රසකාරක නොදා හදන හින්දා මේ දේවල් වලින් තමයි අද අපි මේ වල රසය වැඩි කරගන්නේ. ඉතින් විශේෂ බතක් නිසා ඔයාලට මේකට සම්බා බාස්මති කීරි සම්බා වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් හාල හොඳට හොදලා චිකන් තම්බපු වතුර එකතු කළා තමයි මම මුලින්ම බත උයා ගන්නෙ. චිකන් ඩෙවල් එකටයි වෙජිටබල් චොප්ස් එකටයි ෆ්‍රයිඩ් රයිස් එකටයි ඕන කරන දේවල් මම වෙනම තියාගත්තා. ඒක මේ වැඩේට ලොකු පහසුවක් වෙනවා. ඉතින් මම මුලින්ම වෙජිටබල් චොප්ස් එකට ඕන කරන දේවල් තමයි කපා ගන්න හදන්නේ. බෝංචි, අල, කැරට්, ගෝවා තමයි මම එකතු කරගත්තේ. ඔයාලටත් පුළුවන් මේ එළවලු ಜಾති ටික කැමති හැඩයකට කපාගෙන එකතු කරගන්න. විශේෂම දේ තමයි මම මේ චොප්ස් එකට කෝන් ෆ්ලවර් එකතු කරන්නේ නැහැ. කෝන් ෆ්ලවර් එකතු කරාම ටික වෙලාවක් යනකොට මේක කලපයක් වගේ වෙනවා. ඒ වගේම තමයි ඉක්මනින් නරක් වෙන්න වළනවා. ඉතින් ඒ නිසා තමයි මම කෝන් ෆ්ලවර් ඇඩ් කරන්නේ නැත්තේ. හැබැයි ඒ ඇඩ් කරේ නැහැ කියලා මේ චොප්ස් එකේ කිසිම රසයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඕගලන්ටත් පුළුවන් කෝන් ෆ්ලවර් එකතු කරන්නේ නැතුව මේක හදාගන්න. මේ ටික තමයි චිකන් ඩෙවල් එකට ඕනේ කරන්නේ. මේ ඩෙවල් එක හරියට කඩෙන් ගන්න තියෙන රයිස් වලට හම්බ වෙන ඩෙවල් එකට වඩා රසයි. ඉතින් ඒකට අවශ්‍ය දේවල් තමයි මම දැන් මේ කපා ගන්නේ. රට ලුණු ගෙඩිය කොටු හැඩයට කපාගෙන මම ඒක ටිකක් මේ විදිහට දිග අර ගන්නවා. ඒ විදිහට තමයි ඩෙවල් එකට මම රට ලුණු ටික එකතු කරගන්නේ. මාළු මිරිස් කරලත් මේ විදිහට කපා ගන්නවා. මේ කටින් බෝඩ් එකේ දැන් මම කපලා එකතු කරගන්න හැමදේම මට ඩෙවල් එකට ඕන කරන දේවල්. ඉතින් ඔයාලටත් පුළුවන් මම මේ එකතු කරන්නේ මොනවද කියලා මේ වෙලෙම බලා ගන්න. ඔන්න ඉතින් අන්තිමේට මට කපා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ රයිස් එකට ඕන කරන දේවල්. මම ඒකට එකතු කරන්නේ කැරටුයි ලුණු කොලයි විතරයි. ඉතින් මුලින්ම මම කරන්නේ කැරට් ගෙඩිය මේ විදිහට ග්‍රේට් එකෙන් කපා ගන්නවා. එළවලු ඉතින් මම එකතු කරන්නේ බත් එකට අන්තිමේටමනේ. ඒ නිසා මම ඒකට බොක්ස් එකකට දාලා තමයි තියාගන්න හිතුවේ. පාවිච්චියට ගන්නකම් මේක වහලා තියෙනවා. ඉතින් ලුණු කොල ටිකක් මම මේ කපා ගන්න ටිකක් ලොකුවට ඩෙවල් එකේ ගානිෂ් එකට වගේ නෙමෙයි මේ රයිස් එකට එකතු කරනකොට මම ලුණු කොල කපන්නේ ටිකක් ලොකුවට. අල ටික තැම්බෙන්න වෙලා යන නිසා මුලින්ම මම අල ටික තැම්බෙන්න තියෙනවා. මේ දේවල් තම්බ ගන්න පාවිච්චි කරන්නේ චිකන් තම්බගත්ත වතුර ටික. ඉතින් ඒක මම එහා ලිපේ තම්බගත්ත චිකන් ටිකක් මම බැද ගන්නවා. චිකන් ටික හොඳට තැම්බිලා තියෙන හින්දා අපිට මේක වැඩි වෙලා බැද ගන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේ අල ටික බාගෙට තැම්බීගෙන මම ඒකට කැරට් ටික එකතු කරනවා. එළවලු වල පාට රැගෙන පිළිවෙල අනුව තමයි අපි මේ චොප්සිය හදාගන්න ඕනේ. ඉතින් මම මුලින්ම අල ටික, ඊට පස්සේ කැරට්, ඊට පස්සේ බෝංචි, අන්තිමේට තමයි ගෝවා ටික එකතු කරගන්නේ. මෙන්න මේ ගානට චිකන් ටික බැදීගෙන යනකොට ඔයාලට තියෙන්නේ මේක ලිපෙන් බා ගන්න. චොප්සියට බෝංචි ටික එකතු කරගත්තට පස්සේ මේක පැඩි වෙලා ලිපේ තියන්නේ නැහැ. ඉතින් පොඩි වෙලාවක් තිබ්බට පස්සේ මේක ලිපෙන් බාගෙන ලිප නිවලා ඊට පස්සේ මම මේකට ටෙම්පරාදෝ දාගන්න තමයි හදන්නේ. ඉතින් චිකන් බෙදගත්ත තෙල් ටිකක් එකතු කරලා ඒකට ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරලා ඒක හොඳට සුවඳ එනකම් බැතුනට පස්සේ මම මේකට තම්බගත්ත එළවලු ටික එකතු කර ගන්නවා.
මේ වෙලාවේ තමයි මම ගෝවා ටික එකතු කරගන්නේ. මේ ගෝවා ටික මේ ටයිම් එකේ එකතු කරගත්තම ගෝවා වල පොඩි ක්‍රන්චි ගතියක් එක්ක අපිට මේක තියාගන්න පුළුවන්. ගොඩාක් තඹ ගන්න නැති වුණාම තමයි මේ ভেජිටබල් චොප්සියේ රස දැනෙන්නේ. ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරලා ඊට පස්සේ මම මේකට ඔයිස්ටර් සෝස් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයිස්ටර් සෝස් ටිකක් එකතු කරගත්තම තමයි චොප්ස් එකේ රස දැනෙන්නේ. අපි මේකට කෝන් ෆ්ලවර් එකතු කරන්නේත් නැති නිසා ඔයිස්ටර් සෝස් ටිකක් එකතු කරගත්තම ඒකේ රසය වැඩි වෙනවා. ඉතින් ඊට අමතරව මම මේකට සීනි චුට්ටකුත් එකතු කරගන්නවා. චොප්සියේ තියෙන ස්වීට් ගතිය, ඒ කියන්නේ පොඩි පැණිරස ගතියක් වගේ තියෙන හින්දා අන්න ඒ රසය ලබා ගන්න මම මේකට සීනි ටිකක් එකතු කරලා ඊට පස්සේ රස බලලා තමයි අවශ්‍ය ගානට ලුණු එකතු කරගන්නේ. එහෙනම් අපි දැන් චිකන් ලෙවල් එක හදාගමු. චිකන් බෙදගත්ත තෙල් වලටම මම ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරලා කරපිංච ටිකක් එකතු කරලා කපාගත්ත රට ලුණු මිරිස් තක්කාලි ටික එකතු කරලා මේ තෙලේ ටිකක් වෙලා ටෙම්පරාඩු වෙන්න දෙනවා. හැබැයි මේ වෙලාවේ ගින්දර හොඳටම අඩුවෙන් තියෙන්නේ. ඉතින් මේ ටික හොඳට කලවම් කරලා පොඩ්ඩක් මේ ටික තෙලෙන් මැලවිගෙන එනකොට මම කරන්නේ මේකට සෝයා සෝස් ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. මතක තියාගන්න මේ වෙලාවේ වෙනකම් මම ලුණු ටිකක්වත් එකතු කරලා නැහැ. මොකද සෝයා සෝස් වල ලුණු තියෙන නිසා. ඒ වගේම මම මේකට තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා. ටිකක් වැඩිපුර ගම්බිරිස් ටිකක්, කෑලි මිරිස් ටිකක් එකතු කරලා චිකන් ටික එකතු කරලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. අන්තිමේදී තමයි රස බලලා ලුණු ටිකක් දාන්නේ. ඉතින් ගානිෂ් කරගන්න ඕනේ හින්දා මම මේකට ඌණු කර ටිකක් එකතු කරගන්නවා. හැබැයි මේ වෙලාවේ ලිප නිවලා තියෙන්නේ. කරන්න ඉතුරු වෙලා තියෙන අන්තිම වැඩේ දැන් මම හදන්නේ බත් ටික හදාගන්න. මම මේකටත් පාවිච්චි කරන්නේ අර චිකන් බෙදගත්ත තෙල් ටිකක්. ඉතින් ඒ තෙල් ටික යූස් කරලා ඒකට ඉඟුරු සුදු ලුණු පේස්ට් ටික දාලා දැන් මම මේකට කරන්නේ බත් ටික, උයාගත්ත බත් ටික. ඒ බත් ටික මේ වෙලාවේ හොඳට නිවිලා තියෙන්නේ. ඉතින් නිවිච්ච බත් පාවිච්චි කරන තරමට තමයි මේක ඇට වෙන්න විදියට අපිට උයා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ටික හොඳට සුදු ලුණු ඉඟුරු පේස්ට් එක තැවරෙන්න තරමට කලවම් කරගත්තට පස්සේ ඊට පස්සේ මම ග්‍රේට් කරගත්ත කැරට් ටිකක් එකතු කරලා කලවම් කරනවා. බතේ රසෙන් තමයි මේ කැරට් ටික මැලවෙන්නේ. එළවලු බතට වගේ නෙමෙයි, මේ රයිස් එකක් වගේ හදන හින්දා එළවලු ටික එකතු කරගන්නේ අන්තිමේට. ඉතින් මේ වෙලාවේ ලුණු කොළවල ලුණු වල ප්‍රමාණය මම එකතු කරනවා. අන්තිමේට බත් එක නිවුනට පස්සේ තමයි ලුණු කොළ එකතු කරගන්නේ. ඔයාලගේ ආදරණීයන් වෙනුවෙන් ඔයාලට පුළුවන් මේ රෙසිපි එක try කරලා ඒගොල්ලන්ගේ හිත සතුට කරන්න. ඒකම විදියට කාලා ඉතින් වෙනසකටත් එක්ක මේ වගේ දෙයක් හදලා දුන්නම ඒගොල්ලන්ට ආසාවෙන් කයි. ඉතින් විශේෂ අවස්ථාවකට උනත් ඔයාලට පුළුවන් මේ රෙසිපි එක try කරලා බලන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් අදට මං ගිහින් එන්නම්. මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.